කෝ ඔයාට තියෙන සුපිරිම ගයක් ඉතින් සුපිරිම කාමරේ ගියත් කාමර දෙකක් තියෙනවා ලේකා ඉතින් ආය සුපිරි කලින් එහෙම ගවට ඉඳලා එහෙම තියෙනවා එක පවුලක් නැහැ කියා ඊට පස්සේ ඒගොල්ලන්ට වෙන තැනකට යන්න උන නිසා ඒගොල්ලෝ ගියා යම් ගතුට යන් මෙන්න මල්ලි මේ සාලේ හරිද මල්ලි මේ මල්ලි තියන් සුපිරිම ආය හොඳම බ්‍රෑන්ඩ් එකෙන් තියෙන සෝෆා එකක් අරක නම් බුරුතු ලීවලින් ගැහුවේ මේ කෑම කාමරේ මෙතන පාර මෙතන කෙලින්ම උතුම් තියෙන කුස්සිය මෙතන තියෙන ඇටච් බාත්රූම් එකක් I think නාන්වා සිතන උතනදී මේ කාමරේ මල්ලි ආවට පාඩු ඉන්න පුළුවන් කිසිම සද්ද බද්දයක් නැහැ පාඩු වැඩක් කරගන්නත් පුළුවන් ඔයාට ඕන කැමති වෙලාවක ටීවී එක බලන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ මෙතන බෑ මල්ලි මේකට කැමතිද ටත් පොඩ්ඩක් හිත ගියා ඉතින් මල්ලි මේකේ ඔයාගේ පාඩු ඉන්න පුළුවන් යාට ජය වේවා හලෝ එලෝ කොයි ඉන්නේ කට්ටිය ගෙදර බං මේ ඒක නෙමෙයි මං කෝල් එකක් ගත්තේ මේකට මොනවද මේ මං ගයක් ගත්තා හෙට අපි පාටියක් දාන උඹලා එනවනේ අඩෝ සිරාරුන වාසීනේ යකෝ තාමු අනිවාර්යෙන් එනවා හරි උන් දෙන්නත් කියන්න හරි බාරි එහෙනම් අපි හෙට හම්බෙමු හෙට උදේ පාන්දර වෙද්දී අපි තුන් දෙනා උඹේ දොරකොඩ ලොකේෂන් එක දාපන් හරි තාම අපි අනිවාර්යෙන් හරි බං හරි තියෙනවා එලකි තිබ්බා උත්සන්නයි
නෑ මම හිතනවා මෙතන එක විශේෂ දෙයක් තියෙනවා කියලා. ඔයා කැමති දියාට? මට මේ ගැන කියන්න වචන නෑ. හොඳට මෙලෙකට තුවාල වෙලා හිටියේ. මේකනේ කලියනේ තමයි සිද්ධුනේ. මම ඕඩර් කරේ නෑ. සර් තමයි ඕඩර් කරේ. Kenapa tak tidur lagi? Ha? මේක තමයි ගෙර මේ මොනවාද බං උඹට වෙලා තියෙන්නේ ලොකුලා කියන්නේ කියලා. ඒකනේ බං උඩාරේට වලේ යන්නේ බා ලොකුලා මේක ඇයි බා? මොකද උනේ? ලයිද බං ඇයි බා? වඩිමෙන්කෝ වඩියන්කෝ අම්බල කතාව කියන්නේ වාඩියන්කෝ.
ඊයේ රෑ බං මම කකා ඉද්දි උඹ කියපු ඉදිරියේ ඊයේ මේ චිකන් ගැලපා වුණා නම් අදත් පාවෙන්න වෙයි බං. හරි බං පොඩ්ඩක් ඉඳපන්කෝ තව ටික වෙලාවක් අපි බලමු. ඔබ කිව්ව නිසා බිරියානි අම්ම ගෙනාවා. ඒකනේ බං. හරි බං පොඩ්ඩක් ඉවසපන්කෝ කෑ ගහන්න නැතුව අපි බලමුකෝ. මට දැන් බිත්තරේ කතා කරනවා වගේ බං. මේ මට නම් ටොයිලට් එක කතා චක්ගලෙන්නම් බං බන. උජ්ජ ගොල්ලෙක් නේ. කණ්ඩත් නෑ උබනික. ලයිට් හදපන් බං කෝපන් අරු. ආමනේ. ඒකනේ බං. ඌන ලැට් එකේ ගයක් හදලාද කොහෙද බං? ඇයි බං? දන්නේ බං. හරි අපි පුදුනේ දෙබං උනේ නෑ නෑ බං. අවුලන්නේ. මොකද්ද? කමුකම්. Kenapa tak tidur lagi? Ha? අයියෝ අරුව ඇවිත් ඒකනේ බං. මොකටද බය වුනේ? කොහෙද බං උඹ ගියේ? මොනවද බං? මොනවද බං බය කරන්නේ උඹ? පිස්සු නෙඹට. හරි බං. ලුණු කෑල්ල රහයි ඔක්කොම වඩා බං. මොනවා සුපිරි බිරියානි එක. මොනවද බං උඹ කතාවක් කරන්නේ? සතියක් බය වෙන්නේ. ඔට්ටු කරන්න බං අයිතිකාරය ගිහිල්ලා කතා කරපන්. මම මොනා හන්දද බං අයියේ යකෝ ඵලයන්. යසිරෝ අත ගනින්. යසිරෝ මොකද්ද බං උඹට උනේ? අත ගනින්. යසිරෝ අත ගනින් කියලා. ඔබ හිටියනේ බං හොඳට මොකද්ද උනේ? අත ගනින්. යසිරෝ අත ගනින්. අයියෝ ඇයි බං? යසිරෝ මොකද්ද උනේ බං? මාව මතක නැද්ද මම යසිරෝ බුවරේ. පොඩි කතා කරන්න. බුවරේ. ළඟට වරේ. ළඟට වරේ. උඹට මොකක්ද දැනගන්න ඕනේ? උඹට මොකක්ද දැනගන්න ඕනේ? එනවන්නේ. නැගිටපන් අරුට ගැහුවා. අරුට මොකද්ද වෙලා බං? නැගිටපන් බං. අරුට මොකද්ද වෙලා? මං උඹලට කිව්වනේ බං. දැනගත්තනේ? ඔක්කොම දැනගත්ත නේද? දැනගත්තනේ? දැනගන්න ඇති.
දැනගත්ත ඉඳපන් මම මොකක්ද යකෝ උතට වෙලා තියන්නේ තනම් පාටියක් වගේ සරන්දුවනි රටට පිටිපස දුර යනක වාසී වගේ ඔයද මල්ල යන්නේ ඈ ගෙදර උනේද එන්න යන්න තිබ්බ කට කුඩු වෙන්න තියන්න බලට මල්ලි මල්ලි බය වෙන්න එපා මේ වෘතුවක්වා ඔය කිය දෙන්නකෝ මම යන්න මෙතන ෂේප් එකේ ඊ අයිබා උච්චර බය වෙන්නේ බය වෙන්න එපා මේ වයින්මා මල්ලි කවුද මල්ලි මේ යාගේ යාළුවෙක්ද ඔව් අයියේ මේ තෝ මොනාට දෙකෝ මේකේ ඇස්සේ වරින් ගියේ තොට වෙන ගෙවල් තිබ්බේ නැද්ද හොරගම් කරන්න දෙකින් විතර මේ මොකද්ද බං එන්නේ බොම්බිල් කරවල ගන්ද ටක් තාව බා මල්ලි මල්ලි මේ කාටවත් කියන්න එපා ගහ පාරට මට කක්ක ගියා මල්ලි ඒ අරුනේ කක්ක මේ වංගාව ඉන්න ඕගා වේලවන්න සුපිරි බාණ්ඩයක් අපි කෝල් එකක් දාලා බලමුද දෙන්නම ෆෝන් එකේ තියන්නේ බලපංකෝ මම උඹට කිව්වනේ බා ඊයේ ඔය නතුනා හෙලෝ හිච්චියා දැන් මේක මුඩ්ඩ කැරගෙන පැත්තට බ්‍රෝ යකා එනවා කොයා කොමේක මුඩ්ඩ මුඩ තියාගනින් කෑගන්න බා ඔන්න මම පටන් ගන්නවා ෆුල් බීට් එක දාලා දෙන්න ඕනේ මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා වරු තුනක් මං ගැනම හිතුවද සුද්දා ඌ තමා නිසා මැච්චගම් මූනිකම් බම් මේ කළු නිකන් යකෙක් වගේනේ බං දෙන්නේ නේද බා නිසා මැච්චගම් කොහමද දීපන් ගෙනාව සූගිරි ටික එකයිද කො තියන්නේ කණ්ඩ නෙමෙයිද ගේන්නේ කිව්වේ මේක නම් ගහන්නේ බේ කො පිළිපැන් ටික ගනින් ෂිට් මේ බොනේ ගන්න නේද කඩෝ අපා පිටියක දීපන් මේ හරක තවත් වෙන අරු වතුර බිමු ටොපි වගේ මී හරක් එක්ක යක්කු වෙලවන්න බෑ අපෝ අවුලක් නැහැ මේ රවුම ඇතුළේ ඉන්නකම් අපිට කිසිම කරදරයක් කරන්න බණ්ඩ එපා තව එක තුරුම්පත් තියෙනවා ඉඳපන්
හොල්මන මේක ආහා ගනින් උඹ වගේ හොල්මත් දැකලා තියෙනවා මම ඕන තරම් උඹට බය වෙයි මුන් වගේ මෝඩයෝ නම් උඹට කරන්නේ මම හුනියමක් මව මෙල්ල කරන්න බෑ මා සෝනටවත් උඹට වඩා ලොකු තක්කඩියක් උත් මෙල්ල කරේ මම කට්ටනි වෙසේ ඇයි උඹ රැටම එන්නේ පුළුවන්කමක් තියනවා නම් දවල්ටත් තරෙන් දැනට 999ක් මෙල්ල කරලා ඉන්නේ මම 1000 සම්පූර්ණ කරනවා ගිනුමට දාලා උඹේ නමත් මම වැඩිය දඟලන්න આવුත් බෝතලේට දාලා විසි කරනවා මූදට ප්‍රේත පිසාච කුම්බාණ්ඩෙව් දුවන්නේ දුන් දාගෙන ඌවාගේ උන් බෝතල් වල තියන් ඉන්නේ මං හම්බානක ඔබ බඳිනවා ගොම්බානක දාලා දක්කනවා කුඹුරක් මම ඒක නිසා මෙතනින් ඵලයන් බූරුවොන්ට කරදර නොකර උඹ යක්කා නම් මම යක දුරා උඹ ප්‍රේතයා නම් මං උඹේ සීයා උඹට වඩා හොඳයි යකෝ කා වින්ද්‍යා සීයක් ආවත් ගේමක් නෑ මට ඕනම නම් වඩා ගන්නවා මම අරගෙන තෝතට වැගලුවා කියලා වෙන්න බෑ හුත්තෝ උඹට නම් මායා උඹ නම් චාට උඹ තම දන්නේ මගේ හැටි ඉතුනොත් ගන්නවා මම කැටි යක්කුත් කොර කරලම මට ඇති උඹත් දුවයි පෙරලන් හට්ටි මුට්ටි බැල්ලි යා යෝ බලපන් කුඹ ගෙනාපු හිච්චියගේ වැඩ ඒ මේක ගැන කතා කරලා වැඩක් නැහැ මොහින්ද අපි තව කුටි කෑවා මං හිතන්නේ බං මේකි යකිනියෝගේ ක්වීන් බා කුයින් තමා ෂික් දවසම කුටි කාපේක විතරයි ඉන්නේ බං එංගරි දෙනවා ඕ මට තේරෙන්නේ අපේ කාව බේර ගන්නත් ඕනි බා ඒක හරියන්නේ නෑ බං කණින්කෝ ඒ පිටි එකයි සිරප්පු දෙක්කුයි සෙනික ඔය ගුටි කන වැඩද දන්නේ නෑ බා නෑ බං මේක ලොවෙත් හරි මේ ශරීරයට දරා ගන්න බෑ තව කණින්කෝ මොකද්ද බං තෝ කරන්නේ ඉතකින් විතර ඉතින් මට ඇත්ත කීපන් උඹ කවුද තිගේ බං කීපේ මගේ නම කවින්දයා. කාවින්ද්‍යා හත්ති ලව්වයි එදා හරි ලස්සන දවසක්. මම හිටපු දවස මේ ගේ ගත්ත නිසාම ගොඩක් සතුටින් හිටියේ. ඒ වගේම මට ලොකු පෙන්චේකුත් තිබුණා. ඒකේ ෆලෝවර්ස්ලා එන්නෙන්නම් වැඩි වෙනවා. මට ගොඩක් සතුටුයි. මම දිගින් දිගට වීඩියෝ අප්ලෝඩ් කරා. කොහොම දවස් 2-3 ගෙවිලා ගියා. ඉතින් මගේ 1000 ෆලෝ හීනේ ලඟ වුණා. 1000 ෆලෝ වල පුංචි ගානක් තමයි ඕන වෙලා තිබ්බේ. ඒත් එක දවසක් ලොකු පුණාටුවක් ආවා. ඉඳලා තමයි මගේ 1000 ෆලෝ හීනේ හැබැයි වෙන්න තිබ්බේ. ඉතින් මම වීඩියෝ එකක් රෙකෝඩ් කරන ගමන හිටියේ. මම ගියේ තුනට වතුර ගොඩක් ඇවිල්ලා පින්න තිබුණා. වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් ඉතින් දන්නේම නැතුව පස්සෙන් පස්සට ගිහින් මම ඉස්සල වැටුණා. අවාසනාවන්ත විදියට මගේ ඔළුව වැදුණු නිසා මගේ ජීවිතේ නැති වුණා. එදා ඉඳන් මම මේ ගේ තුල හිර වෙලා. මට මගේ 1000 ෆලෝ හීන හැබැයි කරගන්න බැරි වුණා. නංගිද කියන්නකෝ මට මොකක්ද අපෙන් වෙන්නේ අත වයින්නෝ නෑ මට වෙන්න
ඔයා 1000 ගන්නද අපේ චිකන් කෑල්ල ඉස්සුයි. ඇයි බං අපිට ඔය 1000 නිසාද බං අපිට මෙච්චර තඩි බෑම. account එකේ password එක මතකද? පාස්වර්ඩ් එක මතක කාවින්ද්‍යා 1234 වටුගඩිය 03. කාවින්දා බටු ගෙඩියයි 03. ඔය කුටි කණ්ඩ වෙයි බං. මේ තියෙන්නේ මගේ account එක. තව ෆලෝවර්ස් 37යි. අපි වෙන තව TikTok ටිකක් කරමු. ඔයා ගහන්නේ නැහනේ. බෑ ටික්ටොක් නම් කරන්න බෑ තත්ත්ව භයානකයි. අපි යනවද නැද්ද? යයි. जीवार मैनू आप लैने आ गया तो गल्ला सुना गया ठुमक ठुमक जानी आ माये दे नाल ठुमक ठुमक जानी आ माये दे नाल ठुमक ठुमक जानी आ माये así que trépate, actívate, así cálate, que te quiero ver, te vas a recoger, está con mi mujer, esta noche la pasamos bien, conmigo no te quieren ver. Dale tu cuerpo alegría Macarena, que tu cuerpo para dar la alegría y cosas buenas. Dale tu cuerpo alegría Macarena, Macarena. මොකද්ද බං මේ පාර උනේ පිටිම. මොකද්ද බං උනේ? අර පුනේ දිලිගි විතරයි බං. ඒක නම් ඇත්ත බං. හරි ගන්න. උඹලටම එන්නේ පුළුවන්කම තියෙනවා නම් දවල්ටත් කරේ දැනට 999ක් මෙල්ල කරලා ඉන්නේ මම 1000 සම්පූර්ණ කරනවා ගිණුමට දාලා උඹේ නමත් මම ජොලි තොර තඩිය කියලා කිව්වා බං. උඹට බොන්නේ කිව්වා ඉතින්. දෙල්ල මෙල්ල. අයිසන් උඹ තරහ වෙනවා බං. මේ යකා ඕනි යකාව දාන්න දෙන්න යකයි මුවේ දාමු මේ මු කුටු වැඩලෙදි මං අද දාගන්න ඕන්නේ. නෝද කියලා මේ වලවන්නේ දෙමන් මුවේ.
ඒක මොයි අයියෝ ආය අයියෝ පුකාරි වෙනවා බව්වයා කොම් බලපාරු දාඩි දාඩි ගිම්මල් එක හැරලා අනිත් පැත්තට බලපන් මුදියා මගේ අයියේ හරිස්කේ හරිද ඉසුරු හරි කොහොමද ටික ටික එන්න ඔය නෙමෙයි මම පාවිච්චි දැන් කකුල් දෙන්නේ හරි නේස්ලා වෙන්නේ කේ වගේ එන්න ඔබට ඉන්නේ මේ කපි තිරන තඩි කිමේ බබා නෑ නෑ ඒ සද්දේ අර බයිද හරිද ඉවරයි ඉවරයි උත් පැචෝ මූණ ඉවරයිද එළියෙන් ගන්න ඕන ලයිට් එක ඔන් ඔෆ් වෙන එක එළියෙන් මේ කවුද මේ තඩි එක්කින් ඇයිද නෑ මොකද නෑ බොන්නේ ඇයිනේ ටං 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 yeah yeah hey yeah yeah බාඩි කරවන්න මල් සීට් ගන්න දෙන්නේ ඔව් දාලා හලලා අයියා නෝ ඇවිල්ලාද ඌ ඇවිත් ඉන්නේ යකා වාඩිලා ඉන්නේ මේ මල්ලි ඩිවිෂන් කාඩ් එන්නේ ඉන්නේ ඒක අහුද වෙනවා තයි උඩින් හරිද ආවුනි උඹ තට්ටු දාන්න මෙතන හරිද තට්ටුව දාලා මම උඹ වැටෙන්න ඕනේ මේ පැත්තට මේ පැත්තට වැටෙනොත් එක්කම මල්ලි කක්කල යන්න ඕනේ මල්ලි තේරෙනවද කය යනවා වැටෙන්නේ උඹ දැන් අරුට තට්ටු දාන්න බකිනවනේ මල්ලි තට්ටු දාන්න මුග පැත්තට හැරෙන්න ආව හැරෙන්න උඹ ඊට පස්සේ මේ පැත්තට වැටෙන්න ඕනේ බය වෙන්න ඕනේ හරිද ඊට පස්සේ මුගේ කැමරාව උඹ පැත්තට ගන්නවා මල්ලි ඒ විදිහට දුවන්න ඕනේ හිට හරිනේ ඊට පස්සේ උඹ සමනේ මොකද යකෝ උඹ වෙලා මේ උන්නේ කියලා ඊට පස්සේ නෑ මොකද මේක රයිට් බෙරේනවා හරිද එච්චර සීන් හරිය දෙනවනේ මට නෑ මොකද ගන්න ධාරණ කියන්නේ නැද්ද මේ කොහෙද කියලා කියන සතින්ගේ මූලෙන් ගන්නෙ හරිද සතින්ගේ දිහා බලන්නේ බලන්න ලයිට් එක දිහා අහා ඉතින් මම බොරුවට let's go දවුඩ බලන්න මම ඉතින් අත කියනවා දැන් මූල හොයාගනින්කෝ පොඩ්ඩක් ඉන්නේ ටී-ෂර්ට් එකට යටින් දාපන් මොකක් කිව්වා බෑන්ඩ් මට ලප්ටොප් ගහලා තායන්ත වෙනවා අපේ මම දැන් මෙහෙම මම ඉස්සෙල්ලා බිම බලන් ඉන්නවා මම බිම බලන්න නෑ ඉතින් ඔන්න බලපන් ඔන්න මෙහෙම ඉන්නවා දැන් මම මාව දාගෙන යන්නේ මම මෙහෙම ඉන්නවා ඔබ දන්නවද මට ඇත්තට ඔය මම පේනවා කියලා අපිට පේනවා ඔය ඉන්නේ දෙස්සර මගේ ඒ ජනිත ඔක නියුරි ඔෆ් කරපන් හෙළුවේ ඔය මට හෙළුවේ ඇටි බෑග් ඕම ගෙඩේක වේනවනේ මම කාරිනෝ ඔයන ඉස්සෙල්ලා අසරු ගන්න ඉබුතාරින්නේ ඌ ඇත්තටම ඌ මරුනේ බා පිටිරේ නමුත් කරන්නේ නෝ ආ ඉතින් මේ කන්ටර් සායලා නෑ කොටින් ඊයක නින්ද ටිකක් ගන්නවා කියන්නේ අහුණු ඒක ගල්ලා දෙනවා හරිද ගියත් මොනේ වෙන මොනවද තිබ්බද හරි කිස්සු මුගියන් තාතා කෑ ගන්නවා මේ ලයිට් එක උනේ මෙතන අල්ලන්නකෝ මෙතන මල්ලි අතර ගන්නකො ලයිට් එක මගේ මට වදින්න තියෙන මුට විතරක් වදින්න අල්ලන්නේ අන්න හරිනේ ඉසුරු කොහොම ගත්තා මාව මෙතන හිටගත්ත ගමන් මාව පීනවා බා මුගේ වැදිලානේ යන්න ඕනේ තව පොඩ්ඩ අර පැත්තට අල්ලන්නේ කොර ඉන්නේ මුගේ වැදින්න ඕනේ කකුලේ හා මම මේ වීඩියෝ දාන්න හොද වෙන්නේ guys පොඩ වැඩක ඉන්නේ බ්‍රෝ කොල්ලෝ ඉන්නවනේ කොල්මස් සීන් එකේ ඉන්නේ බ්‍රෝ කොල්ලෝ ඉනා සෙට්ලා යමු දපන් යන්න දෙපා බයයිනේ බය නෑ ඉතින් කොල්ලෝ අඳිනවා නේද ඒ තමයි වෙන්න ඕනි බලන්න අඳින විදිය ආ දැන් ඒ ජෝද වරෙන් ගන්න ගන්න
ඔක පැත්තකින් දාලා වරේ කන්දපන්. ඔහොම තිය. ඔය අපිට පේනවා behind the scene يعني behind the scene. කොල්ලෝ ඇඳුම් අඳිනවා මේ තඩියෙක් අඳිනවා ඇඳුම් අර පශ්චාත් ප්‍රදේශයත් උගේ පේනවා අපිට. මොකක්ද පේනවා? පුකත් පේනවා තඩියෙක් කල්ලි පැටියෙක් අලි තඩියේ තඩියෙක් මේ කැපුම් පාර පිටිපස්සට දානවා. කැපුම් පාර පිටිපස්සෙන් අපි බොයිස් අම්බලෙමු. කවුද මේ පුද්ගලෙක් උද වෙන්නේ? කවුද සාප් මේ වහංගෝ කවුද අපි ඇඳුවද මේන් කැරක්ටර් එක අපේ රැප් සීන් එකේ ඉන්න කොල්ලෙක් අත්සාප්